Chisplioidosis කියන්නේ මොලේ සලයේ දරුවේ සුදුවිතර සෙල් ගණන් වැඩිවීමයි. මොලේ සලයේ දරුවේ ලබා ගන්න ලම්බර පාක්චර් එක කරලා පසුපස කොට අතරින් ඉඳලා ඉදිරියට නඩුලක දාලා දරුවේ අරගෙන විශ්ලේෂණය සඳහා යවමින්. සාමාන්‍යයෙන් චිස් තුළ සුදුවිතර සෙල් ගණන් කබක් මිලිමීටරයකට හෝ මේකරල්ටරයකට සෙල් පාකට වඩා වැඩි විය යුතු නැහැ. සෙල් පාකට වඩා වැඩි නම් එය මොලේ කිස්ප්ලොයිඩෝසිස් ලෙස හඳුන්වනවා. ඒ සිල්පාන් 25 දක්වා අතරමැදි නම් එය සුළු ලෙස හඳුන්වයි. 25% අතර නම් එය මධ්‍යම ලෙස කියනවා. 100ට වඩා නම් එය තද ලෙස හඳුන්වයි. සිල් ගණන් 100ට වඩා නම් බොහෝ විට එය ආසාදන නිසා වේ. ඒවා බොහෝ විට බැක්ටීරියා ආසාදන හා සමහර විට ක්ෂය රෝගය හා අතිශය අල්ප වරයකදී වෛරස් ආසාදන නිසාද විය හැකිය. ඒ සිල් පීටි වඩාත් 100ට අඩුත් නම් එය තවමත් අසමානයි. නමුත් ආසාදන වලට අමතරව තවත් බොහෝ වෙනත් විවිධ රෝග විනිශ්චයමයට හේතු විය හැකිය. ඒ ශරීරයේ අනිකුත් කොටස්වල ඇති දරුවායමේ රෝග මැලයිග්නැන්සිස් මෙනින්ජිස් වෙත පැතිරීමත් විය හැකිය. ඒත් කෙලසනමට මෙනින්ජයිටිස් ලෙස හඳුන්වයි. මේ වෙනත් සේවයේ පරතරද ඉන්ෆ්ලේට්ස් තත්ත්වයන් හිදී හාස්ට් ස්ට්‍රෝක් බෝස්ක සහ ඩොමිනන්ට් රෝග ඇති රෝගීන්ටද සිදු විය හැකිය. ඒ නිසා අනිකුත් තත්ත්වයන් සලයේ වර්ධනයට වඩා පරිටින් වර්ධනයේ අනුපාතිකව වැඩි වුවද ඒ සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව තිස්ට ඵලයේ සිට කියන්නේ සුදුවිතර සෙල් ගණන් වැඩිවීමේ සහ ඒ ආසාදනයක් හෝ දරුවායමේ රෝගයක් වශයෙන් සැලක බැලිය යුතුය.